ළමයි ඔයාලගේ අච්චු පොතේ පිටු අංක 67ට එන්නකෝ. පිටු අංක 67 ක්‍රියාකාරකම් අංක 2 තියෙනවා. පිටු අංක 67 10 අච්චු පොතේ ක්‍රියාකාරකම් අංක කීය තියෙන්නේ 2. ක්‍රියාකාරකම් අංක 2 මොකද්ද ඉල්ලන්නේ? පහත දැක්වෙන්නේ තිසුරුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයට අදාළ ගනුදෙනු කීපයක් දැක්වෙනවා. ඉතින් මොකද කියන්නේ? ඉහත අවශ්‍ය වන්නේ කියලා පහත අනිවාර්යයෙන්ම මොකක් කියවන්න ඕනේනේ. ඉහත එකිනෙක ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම් සහිතව දක්වන්න කියනවා. එතකොට අපිට කියන්නේ මූලික ගිණුම් කරන සමීකරණයට මේ තොරතුරු ඇතුළත් කරන්න කියලා. ඒත් අපි බලමු කොහොමද මේ වගේ තොරතුරු ටිකක් ඔයාගේ විභාග වල දුන්නොත් මූලික ගිණුම් කරන සමීකරණයට මේක ඇතුළත් කරන්න කියලා. හරි. එහෙනම් ඔන්න අපි මූලික ගිණුම් කරන සමීකරණය ලියා ගන්නයි යන්නේ. හරි. එතකොට මම මෙහෙම ලියා ගන්නවා මූලික ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම් ටික ඈඩ් කරලා ලියා ගමු. එහාට ටිකක් ඈඩ් කරලා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා ඔන්න අපි ලියාගත්තා. හරිද? දැන් මේ මූලික ගිණුම් කරන සමීකරණයට තමයි මේ තොරතුරු ටික ආදේශ කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න අපි එකින් එක තොරතුරු ටික පහලින් ආදේශ කරගෙන යන්නයි යන්නේ. හරි. බලමු පළවෙනි එක කියනවා ජනවාරි 1. ඒතර ජනවාරි 1 4 9 ওই විදිහට දින ටික අපිට දීලා තියෙනවා. ඒතර ජනවාරි 1 රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනය යොදනවා. ඒතර ව්‍යාපාරේ අයිතිකාරයනේ මේ ප්‍රාග්ධනය යොදන්නේ. අයිතිකාර රුපියල් ලක්ෂ 3ක් ප්‍රාග්ධනය විදිහට යොදවන්නයි යන්නේ. ඒතර අයිතිකාරයාගේ ව්‍යාපාරේ එයාගේ දැන් මේ ගෙදර ගැන, එයාගේ ගෙදර ලාංචුව ගැන, එයාගේ සාක්කුව ගැන ඒවා අදාළ නෑ මේ ගිණුම් කරන සමීකරණ. අපිට අදාළ ව්‍යාපාරය විතරයි. ව්‍යාපාරේ ලාංචුව, ව්‍යාපාරය සම්බන්ධ සිදුවීම් විතරයි අදාළ. එහෙම නැතු එයාගේ මුදල් අඩු වුණා ඒව හිතන්න එපා. අපිට ඒක අදාළ නෑ. මොකද අපි මේ පුද්ගලයෙක්ගේ ගිණුම් කරන සමීකරණය නෙමේ හදන්නේ. නෙමේ ඇතුළත් කරන මේ තොරතුරු ටික ව්‍යාපාරයේ ගනුදෙනුවක් වුණා කියලා හිතලා ව්‍යාපාරයට අදාළ තොරතුරු තමයි මේ මූලික ගිණුම් කරන සමීකරණය ඇතුළත් කරන්නේ. ඒ නිසා පුද්ගලික කාරණාවක් කියලා හිතන්න යන්න එපා තමයි. එහෙම වුණොත් මෙතක ගැටලුවක් වෙනවා. හරි. ඒතර අයිතිකරු තමයි තමන්ගේ ව්‍යාපාරයට මුදල් දෙන්නේ. ඒ අයිතිකාරය තමන්ගේ ව්‍යාපාරයට සල්ලි දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එයාට පුළුවන් මුදල් ව්‍යාපාරයට යොදන්න. ප්‍රාග්ධන යොදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒතර මුදල් යොදන්න පුළුවන් ව්‍යාපාරයට. ඊළඟට භාණ්ඩ දාන්න පුළුවන්. අපි මුදල් යොදන්න කියන මූල්‍යමය, භාණ්ඩ යොදන්න කියන භෞතික දේවල් යොදනවා කියලා. මූල්‍යමය සහ භෞතිකව අයිතිකාරට පුළුවන් ව්‍යාපාරයට ප්‍රාග්ධන යොදන්න. ඒතර මෙතන තියෙන්නේ අයිතිකාරයා මූල්‍යමය වශයෙන් ප්‍රාග්ධන යෙදවීම. ඒ කියන්නේ යා මුදල් තමයි ව්‍යාපාරයට දාලා තියෙන්නේ. හරි. ඒතර ලක්ෂ 3ක් යොදනවා. මොනම පහලින් ලියාගෙන යනවා. හරි. අයිතිකරු ව්‍යාපාර ලක්ෂ 3ක් ප්‍රාග්ධනය යොදද්දී ප්‍රාග්ධනය විදිහට මුදල් කියන්නේ අපිට වත්කම. මුදල් වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර වැඩි වෙද්දී මම මෙතන ලකුණක් දා ගන්නවා වැඩි වෙන ලකුණ ධන. කීයක් දාන්නේ? රුපියල් ලක්ෂ 3ක්. රුපියල් ලක්ෂ 3ක් යදුවා. මම වරහණක් ඇතුළේ ලියනවා ඒ වැඩි වෙච්ච වත්කමේ නම. මුදල් වටොන යටින් ලියන්නත් පුළුවන්. ඊට හොඳට තියෙනවා නම් ඉදකර සමීකරණ ලියද්දී හොඳ හොඳට ඈඩ් කරලා ලියන්න තමයි. ඒකට පිටුවම ගන්න සම්පූර්ණම. හරි. අන්න අයිතිකරු යදපු නිසා අයිතිකරුගේ ධනෙ ඔහුගේ හිමිකමත් වැඩි වෙනවා. එතකොට මම එනවා හිමිකම් වලට. ධන කීයද? රුපියල් ලක්ෂ 3යි. අපිට ඕන නම් මෙතන විස්තරයට ප්‍රාග්ධනය කියලා යොදනවා ප්‍රාග්ධනය කියන වචන ලියන්නත් පුළුවන්. හැබැයි මේ හිමිකම් කියන්නේ ප්‍රාග්ධනයටමනේ. ඒ නිසා අපි මේක ඇතුළත් කරන්න යන්නේ. එතකොට අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ප්‍රාග්ධනය ඉදිරියේ යදුවා කියලා අදහසක් ගන්න පුළුවන්. ඊළඟට වගකීම් වලට බලපෑමක් ගෙන්නේ නැත්නම් පොඩි කඩේරක් ගහගන්න. හරි. ඊළඟ එක මම කරන්න යන්නේ. පැහැදිලිද මේක ලියා ගන්න නැති නේ? හරි. මුලින්ම බලන් ඉඳලා ඊට පස්සේ ලියා ගන්න යම් ප්‍රශ්නයක් නෑ. හරි. ඊළඟට දෙවනි එක
රුපියල් අපි මුලින්ම බලාගෙන ඉමු. ඊට පස්සේ මේක ලියා ගන්න. ගැටලුවක් නැහැ. ඊට මාත් එක්ක හොඳට උත්තර දීලා කතා කරලා ඔක කියවනවා. එතකොට මේක දිහා අවධානයෙන් නැත්නම් ලියන්න කියෝ මේ අවධානය කැඩි. ලියන්න නැතුව මේක බලාගෙන ඉඳලා ඊට පස්සේ ලියමු. හරි. ඔන්න ඊළඟට රුපියල් 50000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා. කීයද? 50000ක පිරිවැය. කියන රුපියල් 50000ක කරන භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා කියලා නේ කියන්නේ. ඒතර තොගේ වටිනාකම කීයද? තොගේ කියන්නේ බඩු තොගේ. තොගේ වටිනාකම කීයද? රුපියල් 50000යි. ඔන්න දැන් තොගේ වැඩි වෙනවා. බඩු තොගේ කියන වත්කම් වැඩි වෙනවා. බඩු තොගේ කියන වත්කම්. එන වත්කම් පැත්තට ලකුණ ධන 50000යි වැඩි වෙච්ච වත්කමේ නම අපි ලියනවා බඩු තොගය. භාණ්ඩ තොග කියලා ලිව්වා. ඔය දෙන්න බලන්න බඩු තොගය නැත්නම් භාණ්ඩ තොගය කියලා. එතකොට මේ බඩු තොගය ගත්තේ මුදල් දීලානේ. එතකොට ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. ඒකත් වත්කම් පැත්තෙම. ඍණ 50000යි අඩු වෙච්ච වත්කමේ නම මුදල්. මේ දෙකටම මැදින් ඕන සමාන කිරීම දාන්න. හිමිකමට බලපෑමක් උනේ නැහැ. ඊට පස්සේ වගකීම් වලට බලපෑමක් උනේ නැහැ. මේ දෙකටම බලපෑමක් උන්නේ නැහැ. හරිද? ඔන්න ඒ ගණිතනුවත් අපිට යනවා. දැන් ගණිතනු දෙකක් දෙනවා. දැන් බලන්න මේ ගිණුම් කරන සමීකරණේ ගණිතනුවක් දාන්නම ගිණුම් කරන සමීකරණ දෙපැත්ත සමාන වෙන්නම ඕනේ. සමාන වෙන්නේ නැත්නම් වැරදි. වෙන්න තිය අවස්ථා තියෙනවා. හැබැයි වැරදි. හරි. එහෙනම් මේකේ ධන 50000ට ඍණ 50000 කැපුණාම බිඳුවයි මේ පැත්ත බිඳුවයි. ඒතර දෙපැත්ත ගණිතනුවට අදාළව සමානයි. හරි. ඊළඟට මාසික කඩකුලිය ගෙවන රුපියල් 10000. කඩකුලිය කියන්නේ මොකක්ද? වියදමක් නේ. කඩකුලිය ගෙවුවේ මොනයින්ද? මුදල් වලින්. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. ඒතර මුදල් කියන වත්කම වාගේ මොකද වෙන්නේ? අඩු වෙනවානේ. එන වත්කම් පැත්තට. හරි. ඔන්න වත්කම් පැත්තට ආව ලකුණ ඍණ 10000යි. අඩු වෙච්ච වත්කමේ නම ලියන්නේ යන්නේ. මුදල් කියලා ලියුවා. එතකොට මුදල් අඩු වුණේ කඩකුලිය ගියපු නිසා. කඩකුලිය කියන්නේ වියදම. වියදම් කරන්න අයිතිකරුගේ ධනෙ මොකද අඩු වෙනවා. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා. ඍණ 10000යි. හිමිකම අඩු වුණු හේතුව අපි ලියමු. මේ හිමිකම අඩු වෙච්ච හේතුව අපි ලියනවා කඩකුලිය කියලා. වියදම් කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒව ලියන්නත් පුළුවන්. කඩකුලිය කියන වියදමේම නම අපි දකින්න නිසා අපි කඩකුලිය කියලාම ලියා ගන්නවා. ඒතකොට අපි දන්නවා වියදමක් කියලා ඒක. පැහැදිලි? හරි. ඔන්න ඒකත් ලියලා ඉවරයි. දෙපැත්ත සමාන. මේ පැත්තේ ඍණ 10000යි මේ පැත්තේ ඍණ 10000යි. දෙපැත්ත මොකද උනේ? සමාන වුණා. හරිද? ඔව් පොතේ ලියනවා වගේ නෙමෙයි බෝඩ් එකේ ලියද්දී පොඩ්ඩක් එහෙම ඇද වෙන්න පුළුවන්. එච්චර ගණන් ගන්න එපා. හරි. රුපියල් කීයද? 40000ක්. වන්න ඒක නියම ගාණක් ආ. රුපියල් 40000ක භාණ්ඩ තොගයක් රුපියල් 60000කට විකිණීම. 40000 භාණ්ඩ තොග ටික මොකද 60000කට විකුණනවා. දැන් ඔන්න තොගේ විකුණනවා. තොගයගේ කීයද? තොගයගේ කිව්වම තරහ වෙන්න එපා. භාණ්ඩ තොගය ගැන කියන්නේ. තොගයගේ තමයි කීයද? 40000. තොගේ විකුණනවා. තොගේ වික්කම මොකද වෙන්නේ? තොගේ කියන්නේ වත්කම. වත්කම් මොකද වෙන්නේ? අඩු වෙනවා. වත්කම් අඩු වෙනකොට ලකුණ ඍණ වෙනවා. හරියට කියන්න ඕන ඍණ කියලා නැත්නම් වෙන වචන එන්නේ. හරි? කීයද? 40000යි. බඩු තොග. බඩු තොග. මොන බඩු තොගයේ කිව්වා? බඩු තොග කියන වත්කම. බඩු තොග වත්කම අඩු වුණා. වික්කේ කීයද? 60000ට. ණයටත් නෙමෙයිනේ මුදලට වික්කේ. අන්න මුදල් ලැබෙනවා 60000. මුදල් කියන වත්කම් පැත්තට එන්න ධන 60000යි. ධන කීයද? 60000යි. වැඩි වෙන වත්කම් මුදල්.
සමාන කිරීම මම දානවා 40,000 භාණ්ඩ ටික 60,000ට වික්කම ඔයාට තියෙනවා ලාභයක්. ලාභය අයිති කාටද? අයිතිකරුට. අයිතිකරුට අයිති නිසා අයිතිකරුගේ ධනය තව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මොකද මේ ව්‍යාපාරය කරන දිනුවක් නිසා නෙවෙයි. ඒකට අයිතිකරුට තියෙන අයිතිය ධනෙ තව ටිකක් මොකද වෙන්නේ? ඔහුගේ හිමිකමත් වැඩි වෙනවා. ලාභ ලබන්න හිමිකම් වැඩි වෙනවා. ඔන්න ධන කීයද? 20000ක් ලාභයි. 20000යි වරහන් ඇතුළේ ලියනවා ලාභය. වරහන් ඇතුළේ ලියනවා ලාභය කියලා. ඊළඟට මෙතන ළමයි වගකීම් වලට බලපෑමක් උන්නේ නැහැ. ඔන්න වගකීම් බලපෑමක් උන්නේ නැහැ. දැන් මේ පැත්ත මොකද වෙලා තියෙන්නේ? සමානද? ඍණ 40000ට ධන 60000යි. එතකොට මොකද? එතන 20000ක් එනවා. කැපුණා. මෙහා පැත්තේ 20000යි දෙපැත්ත මොකද එන්නේ? සමානයි. ගනුදෙනුවක් වුණොත් ඒක ගිණුම් කරන සමීකරණයට දැම්මම අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. සමාන නැත්නම් වැරදි. එස සමාන කරන්නම වෙනවා. හරිද? අන්න ඊළඟට අපි ඊළඟ ගනුදෙනු බලමු වදෙන්නේ. 19 වෙනිදා රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ගන්නවා. බැංකුවේ ණය විදියට ගන්න මොනවද? මුදල්. මුදල් කියන්නේ වත්කම. ඒක මුදල් වත්කම මොකද? වැඩි වෙනවා. එන්න වත්කම පැත්තට. මේ බලන්න. ලකුණ ධන රුපියල් ලක්ෂ කීයද? රුපියල් ලක්ෂ 3යි. මේ අගයන් ටික එක ගෙලින් ලියා ගන්න. මොකද අවසානයේ මේක එකතු කරන්න ඕනේ. ඒක එක ගෙලින් ලියා ගන්නවා ලියද්දි. හරි. මුදල් සමාන කිරීම දාන. හිමිකමට බලපෑමක් වුන්නේ නැහැ ළමයි. බැංකුවේ ණයක් ගත්තම බැංකුව ණය කියන්නේ අපිට මොකද? වගකීම. දැන් ඔයා වගකම් වගකීම් වියදම් ආදායම් හිමිකම් ගැන නිර්වචන ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ විදිහට. ඒවා ටික අපි කරා අපි නිබන්ධනයක් තුනේ නිබන්ධනේ සියලුම දේවල් කොහොම අපි ලියුවා. ඊට පස්සේ ඒවල වැඩිවීම අඩුවීම ගැන පොඩි අම්මා අදහසක් දුන්නා. ඒ හොඳට වාව එතන තෙම්පරාදු වෙලා තමයි වැඩ මෙතන දෙන්නේ. ඒ දැනුම අනිවාර්යයෙන් වැදගත්. වත්කමක් වියදමක් වගකීමක් කියන දේ ගැන දන්නේ නැත්නම් ළමයි ගිණුම් කරන සමීකරණය මෙතනින් ඉදිරියට කවුන්ටින් කියන්න බෑ වාට. ගිණුම් කරන්නේ 10 වසරේ මුල් ටික අහුවෙන්න ඕනේ. 10 වසරේ ගිණුම් කරන්නේ මූලික අවබෝධය. දැන් මේ ගන්න දැනුම මේ ටිකේ වත් ගන්න දැනුම ඕනි ඉස්සරහට. දැන් මේ පාඩම මෙන්න මේ කියන දැනුම සම්පූර්ණම වැදගත් 11 වසර අවසාන ගිණුම් කියන එක. ඒ කියන්නේ 11 වසර දෙවෙනි වාරදී වාට හම්බ වෙනවා ගිණුම් කරන. එතන කෙලින්ම මේ අදාළ. ඒ නිසා ගිණුම් කරන පාඩ එකකට එකක් සම්බන්ධයි. එක පාඩ 11 වසරදී තදියම් වෙලා අනේ මට බෑනේ ලකුණු අඩු වෙන්නේ ගිණුම් කරන්න කියලා එහෙම යන ළමයි ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ගැටලුවක්. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේමයි නේද? 10 වසරදී කරන්න ඕන ටික 10යි කරගන්න ඕන. 10 දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ දෙකම ගිණුම් කරන්නේ තියෙනවා. ඒ ඔය ටිකේ හරියට ඉන්නේ නැතුව මගේ අරගත්තොත් ළමයි කවුන්ටින් අවුල් වෙනවා. ඉතින් ආපහු 11 වසරදී ආවයි කියලා ඒක විසඳෙන්නේ නැහැ. ආපහු 11 වසර ආපහු මේ ළමයා 10ට දෙන්න කව කරගන්නවා. ඒ නිසා 10 වසර ළමෙක් විදිහට 10 ටික 10 දිම ඉවර කරගන්න. පස්සේ ආපහු 11 වසරදී වාඩි ගැටලුව ආවයි කියලා එතකොට වායි 11 වසර පන්තියකට ආවයි කියලා ඕක විසඳ ගන්න වෙන්න ඕනේ කියලා හිතන්න එපා. එහෙනම් 11 වෙනකම් 10ක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් කාලයක් තියෙන්න තිබ්බොත් දැන් නැත්තම් බෑ. නේ? එතකොට ඔන්ලයින් තමයි මොකක් හරි කරගන්නේ. ඒ නිසා ඔන්න අපි ඒක දැන් අදලත් කරා. හරි. දැන් මොකද එකක් තියෙනවා නේද? බැංකු ණය ගත්තනේ. බැංකු ණය කියන්නේ වගකීම. බැංකු ණයක වගකීම වැඩි වෙනවා නම. ගන්නකොට බැංකු ණය වගකීම වැඩි වෙනවා. ඔන්න ආව ධන. ලක්ෂ 3යි. වරහන් ඇතුළේ ලියනවා බැංකු ණය. එතකොට බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. මුදල් කියන වත්කම් වැඩි වුණා, බැංකු ණය වගකීම වැඩි වුණා. දෙපැත්තම සමානයි. හරි. ඊළඟ ගාණ්ඩිය. තිසුරු කියන නිවසේ දුරකථන බිල රුපියල් 10000කින් ව්‍යාපාරයේ මුදලින් ගෙවනවා. තිසුරු කියන්නේ කවුද? ගෑනු සතෙක්. ගෑනු සතෙක් තමයි. හැබැයි තිසුරු කියන්නේ කවුද? අයිතිකරු. අයිතිකාරණිය හරි. මොන ව්‍යාපාරේ අයිතිකරුණිය. එතකොට මේ අයිතිකරුගේ පුද්ගලික එයාගේ ගෙදර දුක ගෙවන්නේ. ව්‍යාපාරයේ දුක නෙමෙයි. නේ? ගෙදර දුරකථන බිල.
ඒතර අපි ඒවට කියන්නේ ගැනීලි කියලා. කොහොමද කමනේ ව්‍යාපාර රාජ්‍ය සල්ලි අඩු වුණා. මුදල් අඩු වුණා. මුදල් කියන මොකක්ද? වත්කම. එන්න වත්කම පැත්ත. ලකුණ ඍණ 10000යි. අඩු වෙච්ච වත්කමේ නම මුදල්. අයිතිකරුගේ දුරකථන බිලනේ. ගැනීලිනේ. ගැනීලි ක්‍රම දෙකක් කියලා අපි ඉගෙන ගත්තනේ කලින්. මුදල් ගැනලි බාන්න ගැලි. මේක මුදල් ගැනීමල. කොහොම හරි කමන්නේ ගැනීලි වුණොත් අයිතිකරුගේ තියෙන ධනෙ අඩු වෙනවා. එයාගේ හිමිකම අඩු වෙනවා. ඔන්න අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. ඍණ 10000යි. හිමිකම අඩු වුණු හේතුව ඔයා ලියන්න ඕනේ. මොකද හේතුව? ගැනීලි. කෙනෙක් හිතන්න බලන්න සර් දුරකථන බිල කියලා නෙමෙයිද ලියන්නේ? නැහැ. මේ ව්‍යාපාරයේ දුරකථන බිල නම් ලියන්න පුළුවන්. අයිතිකාරයාගේ ගෙදර දුරකථන බිල මෙතන දාන්න පුළුවන්. ඒවා අපේ බිය දැන් නෙමෙයි. ඒවා ගැනීමයි. ඒ නිසා මෙතන ලියන්නේ පුතෝ දුරකථන බිල අරවා මේවා. ඒවා ලියන්නේ කෙලින්ම ලියන්නේ ගැනීමයි කියලා. ඔන්න හිමික් වගකීම් වලට බලපෑමක් ඕනේ. ගිණුම් කරන සමීකරණය දෙපැත්ත මොකද උනේ? සමානයි. දෙපැත්ත සමානයි. හරි. ඊළඟ ණයගෙදියන්ගෙන් රුපියල් 30000ක් ලැබෙනවා. නේ? ණයගෙදියන්ගෙන් රුපියල් 30000ක් ලැබෙනවා. ඒතර මුදල්නේ. ණයගෙදිය කියන්නේ වත්කම. මුදල් කියන්නේ වත්කම. දැන් ණයගෙදියගේ මුදල් ලැබෙදි බලන්න මේ බලන්න. මුදල් වැඩි වෙනවා, ණයගෙදි වත්කම අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා, ණයගෙදි වත්කම අඩු වෙනවා. නේ? ඕක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙකම වෙන්නේ වත්කම් පැත්තේ. එන්නේ එන වත්කම් පැත්තට. හරි. ඔන්න වත්කම් පැත්තට ආවා. වත්කම් පැත්තට ආවයින් පස්සේ වත්කම් පැත්තේ අපි ලියනවා ඍණ කීයද 30000යි. වරහන් ඇතුළේ ලියනකොට ණය ගැති. ණය ගැති මම පොඩ්ඩක් කෙටි කරා. නෑ නේ කෙටි වෙන්නේ නෑ නේ. හරියටම ලියලා. ණය ගැති. හරි. ඊළඟ ණයගැතියගෙන් මුදල් ලැබෙන්නේ. මුදල් කියන්නේ වත්කම. එන වත්කම පැත්තට. ධන 30000යි. වරහන් ඇතුලේ මුදල්. හිමිකමට බලපෑමක් නැහැ. වගකීමට බලපෑමක් නැහැ. කිනුකට සමීකරණය මේ පැත්තට විතරමයි අදාළ වෙන්නේ. හැබැයි සමානයි. එක පැත්තකට විතරක් අදාළ වුණාට සමාන වෙලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. නැත්නම් රිංගානේ වැරදි නේ. හරි. ඊළඟට මොන කරන්නේ? බැංකු ණය සඳහා වූ මාසික පොලිය ගෙවනවා. ලෙසකු කීයද ගෙවන්නේ? 5000ක් ගෙවනවා. මාසික පොලිය. රුපියල් 5000. ඔයා ගෙවන්නේ. ඒත් බැංකු ණය සඳහා මාසික පොලිය රුපියල් 5000ක් අපි ගෙවනවා නම් පොලිය ගෙවන්නේ කොහොමද? කොහොමද ගෙවන්නේ? මුදලේ. මුදල් කියන්නේ වත්කම. මුදල් වත්කම අඩු වෙනවා. එන වත්කම් පැත්තට ඍණ 5000යි. අඩු වෙච්ච වත්කමේ නම මුදල්. හරි මුදල්. හරි. එතකොට මුදල් ගෙවන්නේ මොනවාටද? පොලිය. පොලිය කියන්නේ වගකීමක් කියලා එහෙම හිතනවද? නෑ වැරදියා. පොලිය කියන්නේ වගකීමක් නෙමෙයි. බැංකු ණය වගකීමක්. ගත්තු ණයට ගෙවන අමතර ගෙවීම පොලිය. ඒ කියන්නේ අමතරව ගෙවන්නේ නිසා පොලිය කියන්නේ වියදමක්. පොලිය කියන්නේ වියදමක්. වියදම් කරන්න අයිතිකරුගේ මොනවද වෙන්නේ? අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එන්නේ හිමිකම් පැත්තට ලකුණ ඍණ 5000යි. හිමිකම අඩු වුණ හේතුව ලියන්නේ පොලිය. වගකීම් වල මුකුත් තුන්නේ. දෙපැත්තෙම 5000 අඩුනා. සමානයි. හරි. ඊළඟට අන්තිම එකනේ. හරි. මොකද ගන්න ව්‍යාපාරයේ විදුලි බිල සදා 5000ක් ගෙවනවා. දැන් මම අයිතිකරුගේ දුරකථන බිල ගෙවපු එකයි ව්‍යාපාරයේ විදුලි බිල ගෙවපු එකයි මොකද කරන්නේ? ඒක වෙනස්කම අඳුර ගන්න. හරි. අපි ඒක කතා කරන්න යන්නේ. ළමයි අපේ 10 වසර ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ ගැන ඔයාලා මිතුරෝ ඉන්නවනම් දැනුවත් කිරීම කරන්න. ඔයා මේ වෙද්දි සම්බන්ධ වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ අයට පුළුවන් වෙනවා
අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න මේ නම්බරයකට වාගේ නමයි පාසලයි 10 වන ශ්‍රේණිය කියලා සඳහන් කරලා ඔන්ලයින් පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ෆිසිකලි පන්ති එන්න පුළුවන් ආවට ළඟ ළමයිට පුළුවන් එන්න. නැත්නම් ලංකාවේ ඕනම තැනක ඉඳලා අපේ ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විස්තර ටික WhatsApp වලින් ලබා ගන්න පුළුවන්. ඒතර අපි WhatsApp වලින් එවනවා මේ විස්තර ටික. එතකොට දවස් දෙකක් පන්ති වලට අයින් වෙනවා. එතකොට මේ දවස් දෙකට අදාළව දෙකක් එක දවසක වඩ තෝරගන්න හැකියාවක් තියෙන එකක් රාත්‍රී කාලයක්, අනිත් එක අපි සෙන්සුරාදා උදේ දවසක් තමයි යවෙන්නේ. එතකොට මේ ටයිම් දෙකකින් එකක් වඩ තෝරගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඒ ගැන මතක් කරනවා අලුතෙන් 10 වසර ළමයිට ගිණුම් කරන පාඩම් එක මේ විදිහට යන්න පුළුවන්. කතා බහ කරලා යන්න පුළුවන්. ළමයිට කියන ගැටලු ටික ප්‍රශ්න දාන්න පුළුවන්, මැසේජ් දාන්න පුළුවන්, මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. මේ විදිහට තමයි ඔන්ලයින් පන්තිය කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම ළමයි සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ අයට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. දැන් මේකේ බලමු. මේ ව්‍යාපාරේ තමයි විදුලි බිල ගෙවන්නේ. මුදලි 5000 කිය වෙන මුදල් කියන්නේ වත්කම. මුදල් වත්කම මොකද? අඩු වෙනවා. එන්නේ. ඍණ 5000ද? ඔය එක 5000 නේ. 5000යි. මුදල් අයිතිකරුගේ දුරකථන බිල නෙමෙයි ඒවට ගැනෙන්නේ කිව්වේ. මේ ව්‍යාපාරේ දුරකථන බිල කියන්නේ වියදම. වියදම් කරන්න අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එන්නේ හිමිකම පැත්තට ඍණ. බලන්න මේ දෙකේ වෙනස මොනවාද? දුරකථන බිල, දුරකථන ගාස්තු කියලා ලියන්න. දුරකථන ගාස්තු කියලා ලියන්න එතන. ඔන්න ගණන් දිනෝ දාලා ගිණුම් කරන සමීකරණ දාලා මේ විභාගයේදී ගිණුම් කරන සමීකරණ විභාගේ ගාණන් අහන ක්‍රම කීපයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ක්‍රම 1 2 3 4ක් තියෙනවා. මේ ගිණුම් කරන සමීකරණය කියන මාතෘකාවට ගිණුම් කරන සමීකරණය කියන පාඩමේ අදාළ මේ මාතෘකාව ඇසුරින් මේ ක්‍රමවේද 4කින් අහනවා. ක්‍රම 4ක් තියෙනවා. මේ එකයි ඉගෙන ගත්තේ. දැන් විභාගෙට යන්න කලින් මේකෙන් එකක් තමයි එන්නේ. දැන් එහෙම ක්‍රම 4ක් තියෙනවාද කියලා දන්නේ නැහැ. සමහරවිට 11 වෙනකන් සමහර ළමයි. ඒතර ඒක කරන්න දෙයක් නැහැ ළමයි. ඒ ළමයාට ඉතින් දන්නේ නැහැ කියලා දන්නේ නැහැ. ලොකුම ප්‍රශ්නයක්නේ. Taman දන්නේ නැහැ කියලා දන්නේ නැහැ කියන එක කොයිතරම් ගැටලුවක්ද? දැනගන්නේ විභාගෙට ගියාම. මේකද ආවේ කියලා. අපි පන්ති වල එහෙම නෙමෙයි වෙන්නේ. මේ පන්තිය අපි ළමයිට මේ රටාවන් ටික වෙනම පැහැදිලි කරලා යනවා. ඉතින් ඒ නිසාම තමයි ළමයි අපි ගිණුම් කරන පාඩම් වල අපේ ළමයි විභාග වල ලකුණු වැඩි කරගන්නේ, පාසල් වල වැඩිම ලකුණු අරගන්න කීප දෙනා අතර ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඕන තරම් ප්‍රතිඵල අපේ WhatsApp channel එකට ගියාම ඕන ළමයිට බලා ගන්න පුළුවන් විදිහට තියෙන්නේ. ගිණුම් කරන පාඩම් වලින් අපි ළමයින්ට සම්බන්ධ කරනවා. ළමයින්ට තියෙන ගැටලුව ගිණුම් කරන නැහැ ඒක හරියම ලේසි. මං කියන්නේ තියරි වලට වඩා accounting ලේසි. ඒක අපි ඔප්පු කරලා දෙනවා. ඔයාට ඕන අපේ WhatsApp channel එකට යන්න, YouTube එකට යන්න කියලා විස්තර බලන්න. විස්තර ඒක දැන් එක්ස්පයර් වෙන සමහරවල් අපි දානකොට ඒ ටික අයින් වෙනවනේ දිනකාල. ඒ අතුළු විස්තර නැත්තම් මැසේජ් එකක් දාන්න අපි ඔක්කොම ටික කියවනවා. සමහරවල් අපි channel එක අප්ඩේට් කරනවා. එතකොට YouTube එකේ නම් ඕන තරම් තියෙන වීඩියෝස්, ළමයිගේ කතා බහ කරන වීඩියෝ තියෙන ළමයි ඉතින් ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විශ්වාසයෙන් තමයි ළමයි අපිත් එක්ක පන්ති වල එකතු වෙන්නේ. ඒ නිසා ගිණුම් කරන පාඩම් හරි ලේසි, ඒක අමාරුයි කියනවා නම් උගන්වන්න බැරි කෙනෙක් කියයි අමාරුයි කියලා. මම කියන්නේ මාරම ලේසි කියලා. accounting. ඉතින් ඒ නිසා ඔන්න මේ දැන් කරපු එක වඩා පැහැදිලි නැද්ද බලන්නකො. හරි සරලයි. ගිණුම් කර සමීකරණ එනකොට දෙපැත්ත සමාන වෙන විදිහට ගණන් ටික දැම්මා. දැන් මම පාඩමෙන් පාවිච්චි කරනවා ළමයි. ඒකට හේතුව පොත්පත් ටික පිළිවෙලට තියෙන්න ඕනේ. දැන් මම මෙතන පාඩම මෙහෙම පාවිච්චි කරාට ඔයාට මම මෙතන කියන්නේ නැහැ. මොකද හේතුව ඔයාට රූල් අරින්න පුළුවන්. එතකොට පොඩ්ඩක් පැහැදිලිව පේනවා. හැබැයි මට මෙතන රූල් අර පෙන්නන එක ඔයාට පැහැදිලි වෙන්නේ නැති නිසා තමයි මම පාඩම පාවිච්චි කරේ. ඒ කොහොමද අපේ පොත්පත්වල දැන් සාමාන්‍ය ළමයි මගේ 10 වසර හරි ක්ලාස් වල ළමයිගේ පොතක් බැලුවොත් එහෙම කවුරු හරි වෙනත් කෙනෙක් එයා අපේ මන්දි වාගෙන එනවා. ඒ විදිහට පොත්පත් තියෙන. එහෙම ළමයි ආපුවයි ඉන්නවා. හරි. ඒ නිසා පන්තියේ ඉන්න නැති ළමයෙක් නම් අපේ ළමයිගේ පොතක් බලන්න පුළුවන්. එයාට දැනගන්න පුළුවන් අපේ පන්තිවල කොයිතරම් දුරට පිළිවෙලට වැඩක් කරනවද කියලා. ළමයි 10ක් ගත්තොත් 10 දෙනාගෙන් පොත් එක වගේ තියෙයි. ඒ නිසා අකුරු වෙනස් වෙන්න පුළුවන්. ඒව හදන්න අමාරුයි අපිට නේ. හරි. හැබැයි රටාව යන විදිය පිළිවෙල ඒක අනිවාර්යෙන්ම වැදගත්. ඉතින් ඒකත් එක තමයි අපේ පන්ති කරන්නේ.
ඔන්න ඔන්ලයින් පන්ති නැති ළමයි ඉන්නවා පොඩක් දැනුවත් කිරීමක් කරන්න. දැන් මේක ඉවර නැහැ. හරි මේක තව ටිකක් තියෙනවා. මොකද්ද කරන්නේ? මෙතන පහලින් දිගට ඉරක් ගහනවා. ඉරක් ගහලා ධන තියෙනේව එකතු කරනවා ඍණ තියෙනේව අඩු කර කර ඔහොම ඇවිල්ලා උත්තරේ ගන්නවා. වත්කම්ම එකතු කරනවා. හිමිකමේ තේම ධන තියෙනේව එකතු කරනවා ඍණෙන්දී අඩු වෙනවා ඔහොම ඇවිල්ලා දාන්න. නම් ගම් මුකුත් දාන්නේ නැහැ. වටිනාකම විතරයි දාන්නේ. හරි. වගකීමුත් දාන්න. අවසානයේ බලන්න වගකීම් වල එකතුවයි හිමිකම් වල එකතුවයි මේ පැත්තේ වත්කම් වලට සමාන වෙනවද කියලා බලන්න. ඒක තමයි වැදගත්ම දේ. පැහැදිලි? ඔන්න තියෙනවා. හරි අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා හදාගන්න. ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියාගෙන අපි ඊළඟ ගානත් එක්ක එකතු වෙන්න යන්නේ. බලාගෙන අපි ලියන්න. නයිමිය කියන්නේ අපිට මොන වගකීම? මොන හිමි වගකීම? කොච්චරකින්? මොකද වෙන්නේ? මොන හිමි වගකීම කොච්චරකින් මොකද වෙන්නේ? මොනවද ගත්තේ? බැංකු ණය කියන්නේ වල මොකක්ද? ඇහුන්නේ? මොන වගකීම? කොච්චරකින්? මොකද වෙන්නේ? මොන වගකීම කොච්චරකින් මොකද වෙන්නේ? ඉතින් ඒ නිසාම තමයි මූලික මිනිස් අවශ්‍යතා තුළ අධ්‍යාපනයට මෙතරම් වැදගත්කමක් හිමි වෙන්නේ. තීරණය වෙන්නේ නිවැරදි අධ්‍යාපනයක් අපි හරියට ලබාගෙන තියෙනවද කියලා.